මේ ඉන්න ස්පයිඩර්මෑන්. මෙයාට බිත්ති දිගේ යන්න පුළුවන්, මකුළු දැල් විදින්න පුළුවන්, බිත්ති දිගේ වඩ ගන්න ගිහින් වැටෙන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් අද මම ස්පයිඩර්මෑන් වෙන්න තමයි යන්නේ. ඒත් ඉතින් ක්‍රම නැහැ. හැබැයි හිතුවොත් කරන්න බැරි දන්න. කියලා කිව්වට මටවත් තේරුන්නේ නැහැ කොහොමද ස්පයිඩර්මෑන් වෙන්නේ කියලා. ඒ හින්දා ඉතින් මං ස්පයිඩර්මෑන් කියලා ඔප්පු කරන්න මම මටම චැලෙන්ජස් තුනක් දී ගත්තා. මුලින්ම ඉතින් මං කරේ ගැම්මට ස්පයිඩර්මෑන් වගේම මද්දාගත්තා. අපි දැන් අපේ පළවෙනි චැලෙන්ජ් එක කරමු. අපේ ඉතින් පළවෙනි චැලෙන්ජ් එක තමයි ස්පයිඩර්මෑන් වගේ කරණම් ගහන්නයි ඒ වගේ අපුරුදු වෙන එක. එහෙනම් let's go. කිව්වත් වගේ ඉතින් මං ඊට පස්සේ කරේ කරණම් ගහන්න try එකක් දුන්න එක. මං ඉතින් ගැම්මට මගේ පළවෙනි කරණම් ගැහුවා. කොච්චර try කරන්න මට කරන්න බෑ කියලා මම දන්නවා. ටියුටෝරියල්ස් ටිකක් හරි බලමු YouTube එකේ. ගයිස් මං ගොඩ සැරා YouTube එකේ බැලුවා තිබ්බෙන් පිටු පෙරළුව ගහන්න කොහොමද කියලා. ගයිස් මම YouTube එකේ ගොඩ සැරයක් බැලුවා කොහොමද කරණම් ගහන්න කියලා. හැබැයි ඉතින් එකක්වත් තිබ්බේ නැහැ. හින්දා ඉතින් අපිටම තමයි මේක හොයාගන්න වෙන්නේ. ගයිස් මම මොන්ඩිසෝරිය කරණම් ගහන්න ගියේ නැහැ නේ. හින්දා තමයි ඉතින් මේ සේර. What? ගයිස් මම කරණම් ගහන්න නම් try කරා. ඒක නම් හරියන්නේ නැහැ. ඒ හින්දා අපි බිමින් ඉඳන් නැගිටින්න පුරුදු වෙනවා. ගයිස් ඒක නම් පුළුවන් වෙයි මම හිතන්න බලමු. මෙහෙමයි ගයිස් නැගිටින්න නම් පුළුවන්. ඒ වුණාට ඉතින් ස්පයිඩර්මෑන් වගේ වේගෙන් ඒක කරන්න ඕනේ. ගයිස් ඉතින් මං ඊට පස්සේ ආව කට්ටියෙන් කොහොමද කරණම් ගහන්න කියලා. ගයිස් ඉතින් කොහොමද අන්තිමේට කියන්න තියෙන්නේ කරණම් ගහන්න නම් කොහොමද බෑ. හැබැයි ඉතින් අර බිමින් ඉඳන් නැගිටින එක නම් පොඩ්ඩක් වගේ පුළුවන්. හැබැයි ඉතින් ඒකත් වේගෙන් කරන්න බෑ. ඒ කියන්නේ ඉතින් පළවෙනි චැලෙන්ජ් එක ෆේල්. අපි ඉතින් ඉස්සරහට බලමු මේක කරන්න පුළුවන් වේද කියලා. අපි යනවා යම් next challenge එකට. අපි දැන් අපේ දෙවෙනි challenge එක කරමු. අපේ ඉතින් දෙවෙනි challenge එක තමයි ස්පයිඩර්මෑන් වගේ බිත්ති දිගේ යන එක. හිනා වෙන්න එපා ඉතින්. කොහොමරි try කරලා බලමු ඉතින්. guys මම අපිට ගැලපෙන හො place එකකට ආවා. බලමු ඉතින් මෙතන ඉන්නගින්. පේනවනේ guys බිත්ති දිගේ යන්න ගිහින් ස්පයිඩර්මෑන් ගේ මකුළු දලුත් ගෑවිලා. ඊට පස්සේ මං කරේ බිත්ති දිගේ යන්න try කරපුවා. guys ඉතින් දැන් මම බැලුවේ කොච්චර try කරලා තියෙන බිත්ති දිගේ යන්න බෑනේ. ඒ හින්දා ඉතින් මොකක් හරි මැෂින් එකක් හදන්න. ඉතින් දැන් මං කෝල් එකක් ගන්නවා මේ වගේ එකක වහදෙන එක්ස්පර්ට් කෙනෙක්ට. එහෙනම් ඉතින් කෝල් එකක් ගමු. hey challenge studio. hello. ආවේ මොකද්ද? ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මොකක්ද කියන්නේ? කොහොමද බිත්ති දිගේ යන්න මැෂින් එකක් හදන්නේ? බිත්ති දිගේ යන්න මොකක් හරි මැෂින් එකක් හදන්න කොහොමද? ඔයා එක එකව හදනවනේ ඒකයි ඇහුවේ. හරි guys ඉතින් දැන් අපි කෝල් එකක් ගමු. කාටද? K challenge studio හෙවත් ඉසල මහත්මයාට. hello. හරි දැන් කියන්න. ඔයාගේ අත් දෙකේ කකුල් දෙකේ සයිස් එකට වැඩි ටිකක් ලොකු කාඩ්බෝඩ් කැලි හතරක් කපා ගන්න. හරිද? ඊට පස්සේ ඒක කොහොම හරි අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි ගාලව ගන්න. හරිද? ඊට පස්සේ අර කැප්පල වල ගම් තියෙනවා. මට අලවල ගම්. අන්නේ ඉතින් ඒක කාඩ්බෝඩ් එක කකුල ගාලව ගත්තට පස්සේ යටි පැත්තේ ගන්න. හරි. ඒ ගම්ද බයින්ඩර් ගම්ද? බයින්ඩර් ගම් නම් ෂුවර් නෑ. ගොඩක් දුරට අරව තමයි කැමරියක් බලන්න ඕනේ. ගාලා චෙක් කරලා බලන්න වැටුනොත් මන් දන්නේ නැහැ. වැටුනම කොහෙට එන්න? හරි. තියන්න. කියන්න තියෙන ඉතින් එකම එක දෙයයි. මොකද්ද? බයින්ඩර් ගම් තියෙන අනිත් ගම් නෑ. අනිත් ගම් වලින් දානවා කියලා කීයක් කියලා දාන්න. පරුවා දාන්න. ඉතින් අද මං කන්නේ මොකද්ද කියන්නේ? කොහමරි මතක නැහැ ඉතින් කොහමරි මෙව තමයි කන්නේ. පේනවද? right. ඊට පස්සේ මං ගැම්මට පිටිය දිගේ නගින්න පටන් ගත්තා. ගමුත් එක්ක අතේ ගයිස්
ෂික් මට යන්න බැරුණා බිත්තියේ ගමුත් ගෑවිලා ගයිස් හැමතැන බිත්තියේ හිටන් ගමු anyway බෑ කියලා දන්නවා කොහොමත් අපි දැන්